Masaya nih. Oh, so hi. Atau mana teh? Atau mana? Teh? అన్నాడుగా బాగుంది ఇస్తుందని Personal. Absolutely. හායි කොහමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද අපි යන්නේ ටිකක් දුර ගමනක් අම්පාර ඉඳලා රාජාංගනයට. මම හිතන්නේ පැය 6ක විතර දුරක් තියෙනවා. ඉතින් වෙන්දට අපි දෙන්න විතරයිනේ යන්නේ. අද අපිත් එක්ක අම්මලා දෙන්නෙකුත් ඉන්නවා. ඒ දෙන හරිම ජොලි. hina වෙවි විහිළු කතා කිය හරිම ජොලියෙන් තමයි අපි මුළු ගමනම ගියේ. පොඩ්ඩක්වත් පාළු හිතුන්නේ නැහැ. වෙන්දට අපි දෙන්න යද්දි ටිකක් බෝරින් නේ. ඉතින් අද නම් පොඩ්ඩක්වත් පාළු නැහැ. hina වෙවි තමයි අපි මුළු ගමනම ගියේ. අපි අම්පාරේ ඉඳන් රාජාංගනය යද්දී යන්න තියන්නේ අර්ලගංවිලට ගිහිල්ලා ඊට පස්සේ පොළොන්නරුව අබරණ ඒ පාරෙන් තමයි යන්න තියන්නේ. ඉතින් මේ පාර හරියම ලස්සනයි. මං කලිනුත් මේ පාරේ ගිහින් තියෙනවා. ඉතින් මං යන්න ආස පාරවල් වලින් එකක් තමයි මේක. මං ඔයාලට පෙන්නන්නම් මේ පාර තියෙන විදිය. ඔයාලට පේනවද මේ ගස් හැදිලා තියෙන විදිය? දෙපැත්තෙම ගස් හැදිලා ඒක මැදින් අර එකතු වෙලා වගේ අපිට දුරට පේන්නේ නිකන් ආරක්කුවක් වගේ. ඉතින් මේ පාර අර්ලගංවිල ඉඳලා පොළොන්නරුවට වෙනකම්ම තියෙනවා මම හිතන විදියට. දිගටම මේ වගේ තමා පුදුම ලස්සනයි මේ පාර. මට මේ පාර නම් කොච්චර ගියත් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ තරම් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි පොළොන්නරුවේ තියෙන මෙන්න මේ ෂොප් එකට ගියා. මට නම් මොකුත් ගන්න තිබ්බේ නැහැ. අම්මට මොන හරි ගන්න තිබිලා තමයි අපි ආවේ මේකට. ඒ වුණාට මට මෙන්න මේව දකිද්දී මට මාව පාලනය කරගන්න බැරි වෙනවා. ඕනේ නැතත් ගන්න හිතෙනවා. ඉතින් මමත් චෝඩි දේවල් ටිකක් ගත්තා. ජපන් ඔව්
ඊට පස්සේ අපි ආව රොටි කන්න. ඉතින් මේ කඩේ හම්බෙන්නේ අපි යන පාරෙම තමා අපි කලිනුත් මෙතනට ඇවිල්ලා තියෙනවා. එයාලගේ කෑම නම් හරිම රහයි. දුම් කරවල. ඉතින් ඔන්න ඔහොම තමයි දාපේ දවසම ගෙවුනේ. පොඩ්ඩක්වත් බෝරින් නැහැ. යන කම්ම විහිළු කර කර hina වෙවි තමා අපි ගියේ. වෙනදට මට හස්බන්ඩ් එක්ක ගමනක් යද්දි මට නිින්ද යනවා. ඉතින් මට ඇත්තටම නිින්ද ගියෙත් නැහැ. මොකද ඒ තරම් ජොලියෙන් තමයි අපි මේ ගමන ගියේ. ඉතින් මේ යන ගමන මම පුළුවන් තරම් මම ගොඩාක් වින්දා. මොකද හරිම ලස්සන පාරක්, හරිම ලස්සන පරිසරයක්. මම ආසයි අර ඒ වගේ දේවල් විඳින්න. ඒව වීඩියෝස් ගන්න, මෙමරිස් එකතු කරන්න. මොකද මම පස්සේ කාලෙක ඒව බලපුවාම මට මාර හැපි. මම මෙහෙම ගියානේ, මම මේ තැන්වල ගියානේ, මම මේ දේවල් දැක්කනේ කියලා මට ආපහු ඒ දේවල් මතක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මං වගේද? ඔයාලත් මේ දේවල් විඳිනවාද? ඒවා කැප්චර් කරන්න කැමතිද? වීඩියෝස් ගන්න කැමතිද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. ඉතින් බලපු හැමෝටම thank you so much. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.